මම අද පොඩ්ඩක් කතා කරන්න හිතුවා මේ ලංකාවේ අපි හැමෝම ආස අපේ වඩාත් ජනප්‍රියම ගේම් එක ක්‍රිකට් ගැන. හරි. ක්‍රිකට් බැට් ගැන පොඩි විස්තරයක් ඔයාලත් එක්ක කතා කරන්න තෝරගත්තා. හරි. ලෙදර් බැට්ස් නැත්නම් ප්ලේයර්ස් ක්වොලිටි ක්‍රිකට් බැට්ස් කියලා අපි කියනවා. හොඳ හයි ස්ටෑන්ඩඩ් ක්‍රිකට් බැට්ස් ඔක්කොම හදන්නේ ඉංග්ලිෂ් විලෝ කියලා ලී වර්ගයකින්. ක්‍රිකට් බැට් වල බර සාමාන්‍යයෙන් ග්‍රෑම් 600 700 වගේ පරාසයේ ඉඳලා කිලෝ 1 ග්‍රෑම් 200ක් 300ක් විතර පරාසයට විහිදෙනවා. හරි. මේ සමහර ක්‍රිකට් බැට් වලින් ගහද්දී ඔයාලා දන්නවා මේ අපිට තේරෙනවා ගහපුවම බෝලේ හොඳට ට්‍රැවල් කරනවා. තවත් සමහර ක්‍රිකට් බැට් වලින් ගහුවට එච්චර ට්‍රැවල් කරන්නේ නැති ගතියක් අපි අත්විඳලා තියෙනවා. හරි. සයන්ස් වලින් අපි චුට්ටක් මේ සිද්ධිය විග්‍රහ කරෝතින් හරි. හරි. ක්‍රිකට් බැට් එකක හැඩය ඔයාලා දැකලා තියෙන මේ වගේ හැඩයක් නේ. හරි. මේ හැඩේ මේ ඝනකම වැඩිම තැන. මෙතන නම් දැන් ලොගෝ එක එම්බ්‍රේස් කරලා තියෙන තැන. ඒකට අපි කියනවා බැට් එකේ මීට් එක කියලා. ඒතකොට ඔය බැට් එකෙන් ටයිමින් හදා ගන්නකොට, ටයිම් කරනකොට මෙන්න මේ මීට් එකට ඉස්සරහා වැදුනොත් තමයි ඔය හොඳට බෝලේ ට්‍රැවල් කරන්නේ. බැට් එකේ උඩ කෙළවරේ යට කෙළවරේ වැදුනහම සාමාන්‍යයෙන් බෝලේ ට්‍රැවල් කරනවා අඩුයි. ඒකට ප්ලේයර්ස්ලා හැම වෙලේම මීට් එකේ බෝලේ කනෙක්ට් කරගන්න තමයි ක්‍රිකට් ගහද්දී උපරිම උත්සාහ කරන්නේ. හරි. පොඩි දෙයක් මම චුට්ටක් කියන්න. ඔයාලා දැකලා තියෙන්නේ ප්ලේයර්ස්ලා සමහර වෙලාවට බැට් මාරු කරනවා. ඒතර එයා වෙන